පිනම සිහි කර කර ඉන්න. ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයන්ත නන්දති. මෙහි සතුටු වෙනවා, පරලොව සතුටු වෙනවා, පින් කරපු කෙනා දෙලොවම සතුටු වෙනවා. පුඤ්ඤම් මේ කතන්ති නන්දති. අනේ අපි පින් කළා නෙව කියලා සතුටු වෙනවා. බීයෝ නන්දති සුග්ගතින් ගතෝ. හැබැයි ඔය සතුටු වීම පුංචි දෙයක්. ගොඩාක් සතුටු වෙන්නේ සුගතියට ගියාට පස්සේ. මේ පින්කම් කර කර ඔය මේ විදිහට ධර්ම දානීය දෙමින් ඉන්න ඔබටත් කරදර පැමිණෙනවා. ලෙඩ දුක් පැමිණෙනවා. දරුවන්ගේ ප්‍රශ්න එනවා. ගෙවල් වල ප්‍රශ්න එනවා. අමාරුවෙන් මේ පින්කම් කරන්නේ. ඉවසන්න කය තියෙන තාක්කල් ওই දුක් ටික ඉවසන්න. යම් දවසක මේ කය බැහැර කොට මනුස්ස ලෝකෙන් යයිද ඔබ වෙනුවෙන් සුගතිය සූදානම් පිට තිබෙනවා. දුර ඉඳලා එන නෑදෑයෙක් සතුටින් පිළිගන්න ඉන්න නෑදෑයෝ වගේ ඔබ පිළිගන්න ඔබ රැස් කරගත්ත පින සූදානම්. පින්වත්නි, කල්යාණ මිත්‍ර ඇසුර නොලැබුණා නම්, මෙවැනි දහම් ඇසුරක් නොලැබුණා නම් සත්වයාට වෙන දේ ගැන උපමා කතාවක් කියන්න. ඒක මේ වගේ. අපි සරණ ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ වගේ උපමාවක්. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, කැලේ ඇවිද ඇවිද හිටපු ඇතෙන් මැරිලා ගඟට වැටුණා. ඒ දැන් ඇතා මැරිලා දැන් ඇත්කුණ ගඟේ පාවෙවි යනවා. ඒ ඇත්කුණ ගඟේ පාවෙවි යනකොට බඩගින්නෙන් හිටපු ඔහි බකන් නෙලාගෙන හිටපු කපුටෙක් අන්න කෑමක් කියලා ඇත්කුණට ගොඩ වුණා. දැන් ඔන්න ඇත්කුණට කොට කොටා මේ කපුට කනවා. තව කපුටෙක් වැහුවොත් පන්න ගන්නවා. ඊළඟට අනිත් කපුටෝ සත්තු දෙපැත්තේ කෑ ගහනවා. බලන්නේ ඇත්කුණේම මෙහිමත් කෑමක් අපේ හත්මුතු පරම්පරාවට නැතය කියලා කපුට කකා යනවා. එහෙම කකා යද්දින් අර මලකුණ පාවෙවි කොහෙටද යන්නේ? මොහොඳට යනවා. දියඹට යනවා. මොහොඳේ ඈතට යනවා. මොහොඳේ ඈතට යනකොට මේ මලකුණ යටින් මාළුවොත් කනවා. තවත් සතක් මේ සතුන් කනවා. දැන් හොඳට මැත්කුණ කාලා අර කපුටා තර වෙලා ඈත දියඹට ගිහිල්ලා යටින් මාළුවෝ කාලා ඇත්කුණ ඉවර වෙනවා. ඉවර වෙච්ච ගමම්ම කපුටාට ඉගිලෙන්න තැනක් නැහැ. ආපස්සට එන්න බෑ, ආපු තැනක් දන්නේ. තවත් කකා ඉන්න බෑ, ඇත්කුණ ඉවර වෙලා. එහෙම කැරකිලා මුහුදෙම ගිල්ල යනවා. තවත් සත්තුන්ට ආහාරයක් වෙලා. එයයි මාගේ බුදුරජාණන් වහන්සේ වදාළ උපමාව. ඇහෙන් රූප බලා ඉන්නවා. ටෙලි නාට්‍ය, ඊළඟට චිත්‍රපටි විකාර, රාග ගින්නේ දැවි ටෙලිෆෝන් එකේ පද්දරේ ඇස් වලින් ඉන්නවා. කෑම ඕන තරම් දෙනවා. කපුටට ඇත්කුණක් හම්බ වෙලා. මේ ෆෝන් එක ඔබන්න විතරයි තියෙන්නේ, තට්ටු කරන්න තියෙන්නේ. මෙහෙම පොඩ්ඩක් පිය දහන්න තියෙන්නේ. එක ඒවා එනවා. කපුටාට ඇත්කුණක් හම්බ වෙලා. මේ කනට ඕන තරම් ශබ්ද එනවා. හොඳට අහනවා. කපුටාට ඇත්කුණක් හම්බ වෙලා. කාම නිස්ෘත, කාමෙන් හිත බැස ගන්න, කාමයේ මුලා කරන ශබ්ද ගැනයි මේ කියන්නේ පංචකාමය. ඊළඟට දිවට දැනෙන රසය පස්සේම යනවා. ඇත්කුණක් හම්බ වෙලා. කයට දැනෙන පහසම සොයා යනවා. ඇත්කුණක් හම්බ වෙලා. හිස්සු ලෝකේ ඇත්කුණක් හම්බ වෙලා. පුංචි කෙල්ලෝ ගෙවල් වල නතර කරන්න බෑ තනියෙන්. දැන් අපි දන්න දරුවෙකුට ළඟදීන් මේ රෑ කෝල් එකක් එනවා. අයියේ ඉක්මනට මේ ගෙදර එන්න, අද අම්මලා නෑ. මේ අවුරුදු 15ක 16ක කෙල්ලි. එන්න කියලා. ඉතින් ඒ ළමයා බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් නිසා, කල්යාණ මිත්‍ර ඇසුර තියෙන නිසා කොහොම හරි බේරුණා සත්පුරුෂයන්ට කියලා.
කෙල්ලු ගෙවල් වලට පුංචි කාලෙම කතා කරනවා. මං ඒ පුතාට කිව්වා පුතා අපි කියමුකෝ යම් දවසක උඹ ওই කෙල්ල බැන්දා කියලා. උඹ යම් දවසක ගෙදර නැති වුණොත් එදාට ওই කෙල්ල වෙන මිනිහෙකුට කතා කරනවා. පුරුද්ද. තමන් බඳින කෙල්ලගේ අනාගත ජීවිතේ ආදරය කරන කාලේ හොයාගන්න පුළුවන්. පුරුද්දට යනවා. ඇත්කුණින් සතුටු වෙනවා. ඔහොම වෙලා අවසානයේ යම් දවසක් එනවා ඇහැපෙන්නේ නැහැ. කන් දෙක ඇහෙන්නේ නැහැ. අතපය වාරු නැහැ. දන ගහලා චෛත්‍යයකට බෝධියකට වඳින්න බෑ. සාදු කියලා කටින් කියා ගන්න බැරි දවසක් එනවා. දියඹෙට ගිහිල්ලා. එදාට මොකවත් නැහැ. එදාට මොකවත් නැහැ. ආයෙම සංසාරයට වැටෙනවා. ආයෙම සංසාරයට වැටෙනවා. ආයෙම පංචකාමයකින් දා බහිනවා. සතර අපාය නම් ඉක්මවා යන්න බෑ. ලොකු ස්වාමීන් වහන්සේ පහළ වුණ නැත්තම් අපිට ඔය නස්පැත්තියයි. ඔය වනාහි අපේ ඉරණමයි. අපි ගලවා ගත්තේ උත්තමයා.